සුබම සුබ දවසක් ඒවා සියලුම දෙනාට. අද අපි ඉන්නේ අනුරාධපුරයේ තියෙන සංචාරක ආකර්ෂණය නොබදව ලැබෙන ස්ථානය. මේ තමයි කුට්ටම් පොකුණ. කුට්ටම් පොකුණ යනු ශ්‍රී ලංකාවේ හොඳින් සංරක්ෂණය කර ඇති පැරණි නාන පොකුණු දෙකක්. මෙම පොකුණු යුගලය පුරාණ අනුරාධපුර රාජධානියේ සිංහලයන් විසින් ඉදි කරලා තියෙන බවට සඳහන් වෙනවා. ඒවා අබේගිරි විහාර සංකීර්ණයේ කොටසක් වන අතර පුරාණ සිංහලයන්ගේ ජල විද්‍යාත්මක ඉංජිනේරු විද්‍යාව ගෘහ නිර්මාණ ශිල්පය සහ කලා ශේෂ්ත්‍රයේ කෘති සඳහා උදාහරණයක් වෙනවා. අබේගිරි විහාර සංකීර්ණය සිතියමක ජලකඳන් 30කට වඩා ගණන් කළ හැකි ප්‍රමාණයක් අපිට දැකගන්න පුළුවන්. මේවායින් විශාලම වන්නේ ඇත් පොකුණයි. කුට්ටම් පොකුණ පිහිටා තියෙන්නේ සංකීර්ණයේ නැගිනිර මායිම. මෙම පොකුණුවල ඉතිහාසය ගැන ඒ තරම් විස්තර සඳහන් වන්නේ නෑ. මානෙන් විශ්වාස කරන්නේ අනුරාධපුරයේ පළමුුවන අග්ගබෝධි රජුගේ සමයේ මේවා ඉදි කරන්නට ඇතයි කියලා. මෙහි ඇති කුඩා උතුරු පොකුණ විශාල දකුණු පොකුණට වඩා පැරණි බව සඳහන් වෙනවා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපිත් එක දිගටම රැතිලයින්න. එතිකං ඔය සියල් දෙනාම පරිස්සමින් ඉන්න. හැමෝටම ජය වේවා.